අපිට දැන් මොනවාද ඕන වෙන්නේ කියලා අපි 7 දෙනෙක් යනවා. කොළඹ මඩකලුප් පාරේ යන ගමන් ඉන්නේ. වාහනේ ආයි හිට් වෙලා තියෙන්නේ. දැන් මේ කැම්පින් සයිට් එක හොයාගන්න විදියක් නැතුව ඉන්නේ දැන්. වතුර ගෙදර කෑම හදන්නත් වතුර නැහැ. අපි මඩුවන්න ඇවිල්ලා ඉන්න අපේ පළවෙනි vlog එකේ. අපි බලමු අපිට දැන් මොනවාද ඕන වෙන්නේ කියලා. අපි 7 දෙනෙක් යනවා බියඳු බඩු තෝරනවා. යසිතුත් ඉන්නවා. මම වීඩියෝ කරනවා. මේ පැක් කරන්න උඹ උදව් වෙන්නේ. අපි පැක් කරන්න එනවා. වින්දන කොල්ලෙට්ට මාර වටිනවා. හරි. උඹ හිම්මන්නේ නැහැනේ බා. නෑවනේ මේවා වටිනවා. කොල්ලෝ බිල දාන්න නැහැ. ඒක තල්ලු කරන් එහෙම යන්න කියලා අපි හැදුවේ. නෑ මෙහෙමයි. නත්ම දින්න ඕන. නත්ම දින්න. මේබල් ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි බිල දාද්දි සමහර බඩු මෙතන අඩු වෙනවා. ඔව්. බිල දාද්දි මෙතන සමහර බඩු අඩු වෙනවා. අර දැක්කා. ඌ කොකාකෝලා මාරු කරා. දැන් එතන කිසි ගැළපීමක් නැහැ දැක්කා. පොඩි එකක් තියෙනවා ලොකු එක 10ක් විතර තියෙනවා. කීසි වීඩියෝ මම දාලා කීසි අපිට සතයක් ඔන්න ඕම අද දවසේ ගෙවෙන්නේ. කවන්නේ අපි දැන් මේ ට්‍රිප් එක යන මට්ටු එක ලෑස්ති කරගෙන මම ඉන්නේ. මෙතන 4 දෙනා ඉන්නේ. අනිත් කට්ටියව ගන්න ඕනේ. තව පැය 5කින් 6කින් අපි පිටත් වෙනවා. ඔක්කොම ටික ලෑස්ති කරන ගමන් ඉන්නේ. අපි බලමු ඉස්සරහ වීඩියෝ ටික කොහොමද වෙන්නේ කියලා. Good morning brothers. අපේ YouTube channel එකේ පළවෙනි වීඩියෝ එක. YouTube channel එකේ name එක ගමන. දැන් අපි වෙලාව 6:00 විතර ඇති. පළවෙනි වීඩියෝ එක තමයි දැන් අපි අප්ලෝඩ් කරන්න යන්නේ. subscribe කරලා තියාගන්න. යන ගමන ගැන සියලු විස්තරයක් ඉසුල දෙයි. ඉසුල ඉන්නවා පාරවල් ගැන ඔක්කොම ඉසුල දෙයි. අනිත් විස්තරත් එතන ඉන්න කට්ටිය දෙයි. guys ready වෙනා? කොල්ලෝ ready ද? Ready. Done. කොළඹ මඩකලුප් පාරේ යන ගමන් ඉන්නේ. අපි දැන් ඉස්සරහට හම්බ වෙනවා අපිට බණ්ඩාරවැල, කපුතලේ, කාලියල. අපි එහරා තමයි යන්නේ. අපි මේ ට්‍රිප් එක පටන් ගත්තේ රත්නපුරේ හරහා. එනේ අපි ස්ටාර්ට් ලොකේෂන් එක කොළඹ ඉඳන් ආවේ. කෙලින්ම අපි අවිස්සාලයට ඇවිල්ලා අවිස්සාලේ රත්නපුරයට ඇවිල්ලා රත්නපුර කුරුවිට පල්මණ්ඩල හරහා තමයි මුලින් ආවේ. දැන් අපිට මේ වෙද්දී අපේ කැම්පින් සයිට් එකට කිලෝමීටර් 111ක් තියෙනවා. දැන් අපිට ස්ටාර්ට් ලොකේෂන් එකේ ඉඳන් කිලෝමීටර් සාමාන්‍ය අපිට 250ක් වගේ තිබ්බා. කොහමද ඔයගොල්ලෝ එනවා නම් Google Map එකේ ගහගන්න. Map එකේ තියෙන පාර හරියටම හරි. ඒ වුණාට නුවර පැත්තෙන් පෙන්නනවා. අපි නුවර පැත්තේ පාර පාවිච්චි කරන්නේ නැහැ. මොකද අපි යන වාහනේ තත්ත්වය අනුව මොකද වාහනේ ෆුවල් පැත්තයි අපි ඉන්න කැපැසිටි එක ගත්තට පස්සේ අපිට පොඩ්ඩක් ඒ නුවර පැත්තෙන් එන එක අවුල්. ඒක නිසා අපි 7 දිනකේ බඩුත්තුයි 7 දිනකුත් යන නිසා අනිවාර්යෙන්ම ඔක කැපැසිටි එක වැඩි. ඒ නිසා තමයි ඉතින් ඔයගොල්ලෝ කල්පනා කරලා බලලා යන පාරත් ඒක කල්පනා කරන්න. ඔය ඒක ඔයගලන්ටම තමයි යන්නේ. යන අයටම තමයි බලා ගන්න වෙන්නේ. මොකද මේ යන වාහනේ එක්ක
සමහර අපි යන මේ වාහනේ එක ගත්තාම වාහනේ අරත්නෝ දුත්තේ මේ රෝඩ් එක දාලා දැන් අපි දැන්නුත් යන්නේ මේ ලොකු කන්දක යන්නේ. හරි අමාරුවෙන් යන්නේ මේ පැත්තෙන් ආවත්. ඒකේ බලන්න දේවල් තියෙන නිසායි මේ පැත්ත තොරගත්තා. හොඳටම හොඳ වාහනයක මේ පාරවල් වෙන්න ඕනේ. මොකද ඇත්තටම ලොකු කඳු තියෙන්නේ. ඔයගොල්ලන්ටම හොඳයි සාමාන්‍ය හොඳ අලුත් වාහනයක හරි නැත්නම් හරියට මේන්ටේන් තමන්ගේ වාහනේ යනවා නම් හරියට මේන්ටේන් කරගෙන ඉන්න. මොකද අපිට කලින් හම්බුණා ඕවර්හීට් වෙච්ච වාහන හම්බුණා. අපි පුළුවන් විදිහට උදව් කරා. මොකද අපි ගමනක් යන නිසා අපිට සීමාවක් තියෙනවා. තව තියෙනවා මේ ඔයගොල්ලෝ මැනුවල් වාහනයක වගේ යනවා නම් පුළුවන් තරම් ගියර් වලින් මේ පල්ලම් බස්සන්න බ්‍රේක් බයින්ඩ් වෙච්ච වාහන හම්බුණා. අපිට සමහර අපි යන්නේ මේ ඔටෝ වාහනයක අපි යන්නේ. අපි සාමාන්‍ය අනික මේ ඌව පළාත ගැන ඉතින් අපි ලොකුට කියන්න දෙයක් නෝන් නැහැ නේ. ඉතින් කඳු පල්ලම් කියන දේ ඉතින් කිසිම තියෙන දෙයක් නේ. කඳු දිනනවා ඉතින් ඕගොල්ලෝ වන වාහනෙත් එක්ක බලලා අරුණා කරලා බලද්දි හොඳ දෙයක් කරන්න. ගොඩක් අය අපිට හම්බුණා බයික් වල යන කට්ටිය. සෑහෙන්න දැන් මේ අවුරුදු සීසන් එකක් දැන් අපි යන්නේ අලුත් අවුරුද්දට. 2025 අලුත් අවුරුද්දට තමයි අපි මේ යන්නේ. කියන්නේ සිංහල හින්දු අලුත් අවුරුද්දට. දැනටමත් ලොකු සෙනගක් යනවා. උන් අර හදාගත්තක් ඔය ඔයාගෙන වගේ ඒ උන් අහගෙන එහෙම යන්නේ මැප් එක කිසිම එකක පෙන්වන්න පාර නෙමෙයි. එතන මේකේ පාරවල් දෙයක් පෙන්වන්නේ ඕෆ් රෝඩ් යන්න නෙමෙයිද? නෑ නේ පාරවල් දෙයක් පෙන්න. මොකද මේකේ අර පස්සර පැත්තෙන් පෙන්නන මඩොල් සීමට යන්න. තව බදුල්ලා හරහා යන්නත් පෙන්නනවා. අපි යන්නේ බදුල්ලා ඒක තමයි ළඟ එක. මොකද පස්සර හරහා ගියොත් පැයක් වැඩි. මානසිරේ පට්ටව්වක් එදී නේව උඩ රැට සීතලයි බා පාන සීතලද කොහම රැට හීතලයි මචං. ජැකට් දෙක ගන්න මේ දැන් අපි මේ මොනවද හදන්න කියන්නේ කැම රැට චෙෆ් බියදෝ කියන්නේ මචං ගාන පරාර ගහන බාබකියු මාස් එක තියෙන සෝස් තියෙන මක්ක වෙච්ච එක. ඒක උදේට ඒක වැවදන්න පාස් කරන් යන්න බා. ඔව් වැවදන්න මාස් කරා යන්නේ උදේට මොනවද ලවුල් බින්දු මේ වත් ගාන්න කියනපා වත් එක ගන්න ඒක මාර ලස්සනක් තියෙන්නේ. මේක තමයි ඉතින් අපි දැකපු නැති ලංකාවේ සුන්දරත්වය. නෑ අපි මේ සයිඩ් එක ඇවිල්ලාම නෑනේ. මේ එවිලම නැහැ පළවෙනි වතාවට අපි අපේ යන්නේ පළවෙනි ට්‍රැවල් වීඩියෝ එක මේක. ඒ කියන්නේ මේ නෑ මං කියන්නේ අපි කියන්නේ කොහොම මෙයා ඇවිල්ලාම නෑනේ. මේ රාලි විදිහ අපි YouTube එකක් කරලා අපි ගියා. දේවල් අර අපේ දින උදේ උදේසා ගිහිල්ලා තියෙනවා. ඔව් ඒකත් අපි ළඟ ඉන්න කට්ටිය විතරයි නම්. ඒ කියන්නේ මේ දැන් තියෙන ලොකුම කතාව ඒලත් රත් කැලේ පතනවාද අපේ ගමන අනිවාර්යයෙන් අපේ ගමන දාන්නෙත් අපේ ගමන කියන YouTube channel. අපේ ඉසුල එලවන්නේ මිනිහටත් ලොකු ඇක්සිඩන්ට් වෙලා එකක් වෙලා තියෙන අතරතුරක තමයි මේ පාර එලවගෙන යන්නේ. අනිවාර්යෙන් මිනිහට තෑන්ක්ස් කරන්න ඕනේ. මොකද මේ නිකන් ලේසි පාරක් නෙමේ. පාර බියඳුත් එහෙම පාර නිදි මරාගෙන පොඩි මුළු රෑම ගෙනා වාහනේ. අනිත් එක වංගු එක්ක බිහඳුයි ඉසුලයි තමයි ඩ්‍රයිව් කරේ. අපි තාම යනවා. තාම කම්ප්ලීට් නැහැ. තව ටිකකින් අපි ලං වෙනවා. ආවනම් එන්න පුළුවන් පැය 8න් ඔව් එකපාර ආවනම් එන්න පුළුවන්. අතර කර එහෙම එන්න පුළුවන් ඉතින් මේක පාරවල් ඉතින් හයිවේ නෙමෙයිනේ නේද? ඔව් නෑ නෑ එහෙමනේ මං කීල්ස් එකට ආරේ මේ ගිහලා අපි එහෙමනේ ආවේ. කාලා බීලා කාලා බීලා කරලා. එහෙම ඉතින් වාහන වල එනකොට දැන් මේ වාහනේ පුරුත් කරපු නැති නිසා මේ වාහනේ බේරුණා. දැන් කේස් වෙලා තියෙන්නේ අපිට එන්නලු ඇවිල්ලා තියෙන්නේ අපිට එන්නලු. වාහන දෙකක් මාරු වෙන්න විදිහක් නැහැ. ඔව් බලමු මොකද වෙන්නේ. හරිද? බස් එක පිටිපස්සට යනවා. බස් එක බස් එක දැක්කමයි බස් එක හරි. බස් එක පිටිපස්සට යනවා මේ බස් එක පැත්තට දාලා අපිට ඊට ඔව් බස් එකේ කට්ටිය අපිට යන්නලු. ඒ දකුණට. ඒක බයික් එකේ දාන්න බියද? පුළුවන්ද? බලන් ගන්න පුළුවන්ද කියලා? බයික් එක ගන්න. අනේ උඹ ලයින් කරතේ නේ.
බස් එකේ කට්ටිය ඉඩ දුන්නා යන්න අපිට. පස්සේක හෝන් ගැහුවේ කොහොමද බං කලින්ම අපි එනවා කියලා දැනගෙන. ඒගොල්ලෝ දන්නවනේ බා. ඔව් උඹලා සද්ද එන්න තියාර ඉඳන් ගියා. කොදිය ඒ කොදියාගේ පාස්වර්ඩ් එක අයින් කරන්න දෙන්න. ඒ ඔව් බං ඒ සින්දු දාන්න ඉර පොඩ අයින් කරාම් බං. ඒ සිග්නල් නෑ බං. දැන් මගේ මේ සිග්නල් ප්‍රශ්නයක් නම් තියෙනවා ලොකුවටම. කොන සිග්නල් එකක්. තව කිලෝමීටර් 1.5යි තියෙන්නේ. තව කිලෝමීටර් 1.5ලු තියෙන්නේ. අපි මෙහෙම්ම වීඩියෝ එකේ යනවා යන තැනට වෙනකන්. ඔන්න උඩ කට්ටිය මෙන්න ඉන්නවා යට කට්ටිය. කොල්ලෝ වැඩ. ඒ මුල. මේ බලපන්. තත්තලා ඔක්කොම ඉන්නවා. අපිට අරේ පාරවල තල්ලන් ඉන්න වීඩියෝ. මේ. කේනිය. තියාන්දා කිලෝමීටර් කීයද බං? 1.4යි නේ. දැන් හරියටම 1 කිලෝ. ආනේ අදිනවා බෑ 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 කිය අදිනවා බෑ කියන විකා ඉන්නේ නැහැ. ඉස්සර දන්න වැඩ ටික දාලා කොහොම හරි ගන්නවා වාහනේ. කෝවිල්ලේ ගෙනවනම් එන්න ඕගොල්ලොන්ටත් ලේසි වාහනෙත් උසයි. ගොඩක් බඩු ගෙනියනවා කට්ටියක් එක්කනවා. දැන් 7 දෙනෙක්ගේ බඩු දුවම ඉතින් දවස් දෙකකට මේක 7 දෙනෙක්ගේ බඩුයි කැම්පින් බඩුයි. 7 දෙනයි යද්දි වාහනේට හොඳ ගණන්. මේ ඉතරා වගේ කිට් ගන්න තව වැඩිපුර දෙන්නෙක් කියලා දාගන්න. ඕගොල්ලෝ මේ පැත්තෙන් එනවනම් බලා ගන්න පොඩි මාක් එකක් තියෙන ලෑන්ඩ් මාක් එකක් කළු ගහ කඳු කර මහ විද්‍යාලය. කළු ගහ කඳු කර මධ්‍ය මහා විද්‍යාලය හෝ මහා විද්‍යාලය. ඉතල පට්ට බංගුවේ. තනිකර පාරවල් මේකේ යූටර්න් එකක් තියෙන්නේ තනි. පාර හොඳයි ඒනට පාරවල් තනිකර කඳු තමයි තියෙන්නේ. ඊට බස් එක මේ පාර ගියාද? යනවා ඇතිනේ. බස් එක යනවා. ඊයවර පස්සේ එන්නත් ඕකේ. කෝඩ් එක දීපන්කෝ. වැඩිලා. ඕ සිග්නල් නැහැ. තියාන්දා කීයද? තව මීටර 650. මීටර 650 එහෙනම් 14 කිලෝමීටර කියලා පෙන්නන්න මොකද බං? 4ක් යනවා විදුරන්නේ බම්බේ. කිලෝමීටර 14 ඒ අරවන තැන බං. ටියාන් අයියෝ යසයි. ඔන්න අපේ ටියාන්ට වැඩක් කිව්වා. කොල්ලා වරද්දලා. නෑ වරද්දලා කියන්නේ එහෙම නෙමෙයි. එහෙම ලොකු වරදක් නෙමෙයි. ඒක සාමාන්‍යයෙන් එයා මැප් සම්බන්ධ විශේෂඥයෙක් හැබැයි ඉතින් ඔයගේ වරද්දන සෑහෙන තියෙනවා. එතන කේස් එකක් තියෙනවා ලොකුවට. කොල්ලා හොඳයි. පල්ලම මේන් දාලා ඉන්නේ. ඈ බැස්සලා එක්ක කට්ටියට බයින්ඩ් වෙනවා දැන්. බියඳු බැස්සට ඇතිනේ නේ. පැසෙන්ජර් තමයි ඉතින් බහලා බලන්න ඕනේ මේ වගේ දේවල්. කිරන බයින්න බා. ඕ මේ ගන්න එක වීඩියෝ කරන උඩි. බස් එක ගන්න සීන් එක වීඩියෝ කරමු. හරි හරි ගන්න මීට ගන්න. යට වදින කේසේ තමයි තියෙන්නේ නැත්නම් ඉතින් අපිත් අර පිටිපස්ස බලන්න. වාහනේ ආයි හීට් වෙලා තියෙන්නේ. ගොඩක් හීට් වෙලා මේ සැරේ නම් තියෙන්නේ. එයාස කැප් එක අයිතිකාරයෝ ඉල්ලනවා.
සාමාන්‍ය. අපි නම්බර මොනවද කියන්නේ දරවාගත්ත එක රස්මික යනවා රස්මික තනිකර ඇයිලා මේ ට්‍රිප් එක යනවා කියලා පුළු තියන්න ඔක්කොම සල්ලි කොල්ල එනවා මොනවද මම ගේකින්ද ඔය දරන් එන ගෙදර කට්ටිය පිටිපස්සෙන් එනවා ඇති ඒක ගැන වෙනම කතා කරමු අපි එක්කන වෙන කොල්ල හයියෙන් ඇවිදගෙන එනවා ඕ ඒ පොස්කොන්ට නිවසියන්ද හීර මේ ඇක්සිඩන්ට් ඔව් දැන් මේ මීට කඩා ගන්න අත්තම් බෑ ගෙනියන්න මේ ලණුකේද මේක ඔක්කාගෙන තනිකර බැරසිය චතුමිනයි රශ්මිකයි වැඩ දර හොයනවා මොකද එහෙන වැස්සකුත් වෙනවා වැස්සට අනිවාර්යෙන් ගිනි මැලයක් ඕනෙමයි කොහොම හරි අපි ගිනි මැලේ ගහ ගන්නවා අපේ ටෙන්ට් එකක් තියෙන ටෙන්ට් එක දාගත්තනේ ටෙන්ට් එක දාගත්තනේ නෑ එයි දාගත්තේ නෑ මම කිව්වට ටෙන්ට් ගෑස් එක ගෙනියද්දෝ තාම රෙන්ට් එක දෙන්නේ පොඩ වැඩියව සිග්නල් නැති එක ලොකු දර ගොඩක් ගේනවා රශ්මි පොඩක් ඒරා කොල්ලෝ දර ගේනවා උඩ අයිඩෙන්ටිටි පස්සේ ගාලා ගලවලු නෑ අයිඩෙන්ටිටි නැතුණා තාත්තා ගාමාර කිත් එක්ක වැඩිනවා කියලා මම සම්මුඛ ඔව් වහන් පිට පස්සේ අතට Bahan dia pak, ඔල්ලනේ අපි ආරංචියක් උඩ දර తీරනවා Datang sini lu ku. බ්‍රේක් ගාපම මං උඹලා දෙන්නට කලින් යනවා ඈ රත් කැලේ පතන මොමුයි බායි අපි දෙන්න අඩෝ වීව් එක ඒක නෝ බ්‍රේක් කරනවා සුරාර්ම දාලා යනවා Aduh, ada dia. Yakin. Kau selfie call කරන් අපි දෙන්න. මේ කරගෙන සෙල්ෆි එක දාන්න කියන මගේ එකෙන් ගන්න ඕනේ මේක ඈතට දාන්න බෑ බං ඇන්ගල් නැහැ ඒක දාලා උඹ එච්චර කෙටි කියලා දැන් ලෝකේ බලයක් දක්ෂාතරක් කියලා උන්ගේ අත උඩ මේකයි නෑ නෑ ඕනනම් ඔල්ලෝ බයේ ඉන්නේ කෑ ගහනවා එහෙම තමයි මිනිස්සු දෙයක් කරන්න නැති කෑ ගහනවා ඔටෝ view එක ඉස්සුවන් අයියෝ අඩෝ සුප්පර් view එක උඩට ඕම ඇත්ත පෙර වැගන්නාරේ ගිහිල්ලා නේවා ඒ විතර යනවා මන්දිර පල්ලෑ හෙලා දින්නේ තේනවා එමුකුවර නම් නැහැ කැමරාට view එක බලාගත්තා ඒක ඕගොල්ලන්ට කොහොමද මේ විදිහටම ක්ලයිමේට් එක තිබ්බනම් හොඳයි වහින්න නැතුව අපේ වැඩ ටික කරගත්ත හැකි. අවුවත් නැහැ නැද ගන්න. ඔන්න අපි තව උඩට යන්නේ මෙන්න පාර. ඔන්න ඕකයි ඕගොල්ලොන්ට කියන්නේ. ටිකක් උස වාහනයක එන්න කියලා අපි කට්ටිය දැන් බහිනවා. හරිද? කට්ටිය බැස්සා. චතුමිනේ ඉන්නවා. කොල්ල ඔක්කොම බැහැලා ඉන්නේ දැන්. වාහනේ අදින්නේ නැහැ. Seraput නැහැ. සිල ගන්නවා කොහොම හරි වණ්ඩිය.
ගරෙන් ගනි. ආනේ එනවා. ඉස්සර ගනි. ඕරි කොල්ලා ගත්තා වානේ. ඩන්. යා. එක ගන්න. නේද? කොහොමද දැන් ඔන්න අපි ළඟයි යන්න. තව පොඩි වෙලාවකින් අපි රත් කැලේ පතනේ කොහොමද view එක? ගොඩක් කියන්නේ ගොඩක්ම ඉන්න තැන. බහුතරයක් කොහොම මේ පැත්තට දාමු. මේ ගොල්ලෝ ගෙවල් කොල්ලෝ එන රත් කැලේ පතනට ආවා. තාම නෑ තව තියෙනවා යන්න. මෙහෙන් ගිහලා තව වටයක් යන්න ඕනේ. කෙඩිච්ච ගාන ඉවරයි. කෙලිච්ච යනන්ද. කැරලා යන්න. නයිට් එකක්. සිදාර. එන්න පොරා වෙසෙයිද? තබලන්නේ වර. එන්න කොල්ලෝ යනවා. දිනු මේ පැත්තේ. බේදු ඉන්නවා. අම්මා හැ. ආර මොකද නෝගේ. මගේ දෙන්න. පෝස් දෙන්න කියලා අවුල්. කොල්ලෝ යන ගමන් ඉන්නේ. ගන්න කරදි. මේක ඇවිල්ලා මේ රෝබේරිය වතුයායි කියන එකට තමයි පන්සලක් තියනවා කියනවලු. පන්සලකුත් තියෙනවා ඔයගොල්ලන්ට පේනවා ඇති මේ පැත්තේ. නේද? ඒක සිංහල මිනිස්සුත් ඇති මේක පන්සලක් තියෙනවා සිංහල ඇත්තේ. පන්සල නම් පන්සල තියෙනවා ගල්ලෙන් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ පැත්තේ මේ තනියර අපේ වාහනේ විතරයි යන්නේ. ඔන්න රෝබේරිය කියලා ගහලා තියෙනවා මෙතන. බලාගත්ත හැකි ඔයගොල්ලන්ට ඉන්න දෙන්නන්න. අර පැත්තට මාරුලු. කට්ටිය හිටියේ නැත්තම් ගොඩක් සතුටුයි. මොකද අද මේ නිමාඩු දවසින්ද කියන්න බෑ. අපිට යනගම්ම කියන්න බෑ. ගෙස් කරලවත් කියන්න බෑ. මොකද අවුරුද්ද මැදාම් වෙන ලොකුම නිමාඩු. එන්න මේ පාරෙන් තමයි යන්නේ. ගන්න. US එක. එහෙනම් ටික කමාරු වෙනවා මේ පාර යන්න. ඒකයි කියන්නේ 4 wheel එක වෙන්නේ කියලා. නේද? මෙන්න මේක තමයි පාර. නේද? දින දෙනවා පාර බලන්න. ඉස්සරහට බලන්න. මේ බයින්ද? නෑ උලට. ඉමීනේ. කොහෙන්ද වතුර එලක් යනවා. වතුර එලක් යනවා. මොකද්ද කෑ? ටී ෆැක්ටරි වලද? රොබෙරි ටී ෆැක්ටරිය ගාවින් දකුණට දාපු ගාම්ම මීටර් 50ක් වගේ ගියාම තමයි මම හිතන්නේ කොහමද දෙන්නේ මේ පාර. මේ වතුර මොකක් හරි ඇලකුත් තියෙනවා. සද්දයක් කියනවා ඒක වань ඕකට පෙන්නන්න පුළුවන් දිය බලන්න. ඉතින් මම පොඩි අය වතුර පාරක් යනවා. පොඩි මස් නෑ. පීල්ලක්. සීතල වතුර පාරක්. අන්න කකුලෙකුත් තියෙනවා. සීතල වතුර පාරක් කියන්නේ මේ වින්දර සීතලයි කියලා ඉන්නේ. අපේ වාහනෙත් යනවා අපිව දාලා. මම දැන් අපිට වතුර තියෙනවා බීමට කෙසේදත් ඒක නෑමට වගේ තියෙනවා. පුළුවන් මාර සීතල වතුර. පොඩ්ඩක් මේ වතුර නා ගන්නවා වගේ. ඕනේ නැද්ද? කට්ටිය ඉන්නවා. ඒ වතුර බෝතල් දිනන කඩු. අපේ රිදුරු මහත්තයා ඉන්නවා. කොරිදුරු මහත්තයා. රිදුරු මහත්තයා. කට්ටියට හයි කියන්නේ. හයි.
අපේ මැප් මහත්මයා ඉන්න මේ ඉක්මන නැගපන් සම්පූර්ණ කොරියෝග්‍රාෆර් කර දෙන්න ද කැමරාව මේ ඉන්න මල් කඩන මහත්තයා මේ බස්සේ කූමාවක් දන්න පොඩි පානේ මේ ඇස් පොඩි දොලකුත් යනවා මේ අපි බලමු බස් එක මොන එකක් දිගලා තියෙනවද ඔව් පස්සර පිට මාරුව කියලා තියෙනවා බස් එකක් නම් කැම්පින් එකේ ඉන්නේ චතුමින යනවා කොල්ල යනවා ටක් ගාලා බලන්න චතුමින සිග්නල් එක දෙනවා එන්න කියලා අපි බලමු මේ ගිහිල්ලා උඩ කට්ටියක් ඉන්නවා ගමේ අයද කියලා නම් අපි දන්නේ නැහැ හරියට මේ සමහරක් අය විතර කැම්පින් ආව වෙන්න පුළුවන් විතර බස් එකක් තියෙන චතුමින නම් කියව වාහනේ ගන්න පුළුවන් වෙයි කියලා අපිට මේ ටිකක් අඩු වුණා බස් ටිකක් අඩු වෙලා තියෙනවා මේ වෙනදා අපි එක්කනම් ආවේ අපේ වාහනේ විතරයි වෙන පිටිපස්සෙන් ආවේ නෑ වාහනේ ඊපස්සෙන් ආන්නේ ඉස්සරහට තව දැක්කේ නෑනේ ඉස්සරහනුත් නැහැ ගමේ කට්ටිය ඔක්කොම ටැංගිලි කට්ටිය තමයි ගියේ මේ මම හිතන්නේ කැම්පින් කරන්න ආවයි කියලා මේ චතුමින එනවා අපි ඔකේස ඔව් එන්න පුළුවන්ලු ගනි පට්ට අමාරුයි මේ වාහනේ සෙල්ලම් නැහැ දෙපැත්ත ගහනවා පාර කියන්නේ හරිම අමාරු මේ බස් එක පේනවද රංගම් බස් එක ඇවිල්ලා තියෙන්නේ මේ බස් එක කොහොම ආවද දන්නේ හතරින් යනවා CDB බස් එකක් අපිට පුදුම කොහොම ආවද දන්නේ නැහැ අපි දන්නේ නැහැ මේ කොහොම බස් එක ආවද කියලා සමහර කර තව පාරවල් ඇති නේ බා දැන් මේ කැම්පින් සයිට් එක හොයාගන්න විදියක් නැතුව ඉන්නේ දැන් අපි රත්කැලේ පතනට ඇවිල්ලා තියෙන්නේ වාහනේ පාක් කරගන්න ඕන අපි ටෙන්ට් ගහ ගන්න ඕන අපේ වැඩ ටික හරියට කරගන්න තැනක් තමයි දැන් අපි බලන්න ඕනේ මොකද වැස්සකුත් වෙනවා මේ අස්තර කාලේ බහිනවා කරගන්නත් ඕනේ මේ අපි යනවා බිහඳු බලන්න චතු මිනිත් ඉන්නවා මම බයින්න ඕ අයින වැඩි මේවා කරන්න කමන්න එක හරි කමන්න මෙහෙට ගන්න බ්‍රේක් තියෙනවා හොඳට දාන්න රිවර්ස් එකක් ගන්නවා ගනි රේස් එක ගන්න සුල කපන්න බා දැම්ම කපන්න බා මේ දැන් කප අපි යන පොට්ටේ රත්කැලේ පතන අපි යන පොට්ටේකට යන අන්තිම පාර නේ බා අන්තිම පාර ගල් ඉලිප්පිලා ඇවිල්ලා තියෙන්නේ පාරේ පොඩ්ඩක් කේස් සභාපති මහත්තයා දුවලා ගල් ඉලිප්පිලා ඇවිල්ලා කියන්නේ මේ වහිනවනේ ඒ වමට බර කරලා මේ වැලි එනවා හේදිලා පල්ලෙහාට ඒකෝර මේ ගල් විතරක් ඉතුරු වෙලා වැලි ඔක්කොම පල්ලෙහාට ඇවිල්ලා තියෙන්නේ ඒකත් එක්ක යන්න අමාරුයි දැන් හරි අමාරුවෙන් තමයි වාහනේ ගන්නේ මේ ගනින් උඩට යන්න කන් ලොක් වෙලා සීතල වෙන ගතියක් තියෙනවා අම්මාගේ සීතල ක්ලයිමේට් එක නේ බා අම්මට අද නම් ඉතින් ක්ලයිමේට් එක නම් සුපිරි මේ අපිට අපේ වැඩ ටික කරගන්න පුළුවන් වෙනවා කියලා අනිවාර්යෙන් හිතනවා මේ ඒක නෙමෙයි අර ලොකු ටෙන්ට් එක ගහන්න තර ටෙන්ට් එක ගෙනා ඒක යොමර ගහගන්න ගනි ඉසුල ගනි දකුණට බර කරලා ගනින් දැන් ana kali arun hari Biendu
බින්දු යනවා පාර ඉස්සරහින් බලන්න එල. බලන්නේ නැහනේ. මංග වාගෙන නෙමෙයි. වාහනේ ගැන. ඔව් දැන් මේ මෙතනින් එහාට නම් එච්චර ලොකුවට ගල් එහෙම නැහැ. නෝමල් එකේ යන්න පුළුවන් වෙයි කියලා හිතනවා අතන පයින්. දැන් පාන ඇදිලාදී. මොකද මේ වැස්සට වැලි එනවනේ බං පල්ලෙහාට. කන්ද එක්ක. ඕගොල්ලන්ට ඇවිල්ලා මෙතන තීදල් නෙලන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. ගහන්න තීදල් දෙන්න යමු වෙලා ඉන්නවා. කොහොමද? ඔය පේනවා පහල. අපි දැන් අපි මේ මෙතන ගාමුද මේ පැත්තේ? අපි දැන් ආවා ෆයිනලි දැන් තමයි අපේ 150ක් ප්‍රොජෙක්ට් එක අපේ සාර්ථක වෙන්නේ. හරිද? එහෙනම් ඩන් කැම්පින් ටෙන්ට්ස් ඔරෝ මේවා ගහනවා අපි ඔක්කොම වීඩියෝ එකක් දෙන්නම් ඕගොල්ලොන්ට. හරිද? මෙතනින් මේ වීඩියෝ කෑලි ඉවරයි. ජාන් චිකන් සීසන් කරනවා. දැන් දවල්ට මේ රෑට බාබකිව් එකට දාන්න. එතකොට අපි අනිත් කට්ටිය ටෙන්ට් එකක් ගහන්න ලී කපන් යන්න යනවා. එතකොට අතොමෙන් සමුද්‍රයක් කම්බලා යසිතුයි මයි යනවා වතුර ඉවර වෙලා. ඇසියා වතුර ගෙනලා කෑම හදන්නත් වතුර නැහැ. දැන් මේ යන්න වෙනවා වතුර ගේන්න. වතුර ගේන්න කියන මේ හැරි ටැමිල්ලා එන ගොඩක් ඉන්නේ. ටැමිල් දන්නේ නැහනේ. අනිත් එක ඒගොල්ලෝ ගමට යන්න ගොඩක් දුර යන්න ඕනේ. බීම වලත් ඔව් බීම ටිකක් තාක් ගාලා ඉවර කරා තමයි බීම වගේ නේ වතුර. ඔව් වතුර ඕනේ වෙනවා. කෑම හදන්න ඕනේ. හදනේම අපි හොදන්න ඕනේ. ඒ වැඩ වලට. ඒ කියන්නේ බොන්න වතුර තියෙනවා. බොන්න වතුර තියෙනවා. කෑන් එකක් වගේ තිබ්බයි. එකක් මදීදී. මේ උනාට අපිට යන්න බැහැ නේ අප්පයක් පොද ගන්න. දැන් අපි යන ගමන් ඉන්නේ මේ වතුර කොහම හරි හොයාගන්න. අපි මේ පොඩි මල්ලි කෙනෙක්ගෙන් ඇහුවා කියලා යාළුවා කිව්වා ගෙදර තියෙනවා කියලා. ටැමිල් මල්ලි කෙනෙක්ගෙන් ඇහුවා එයාගේ නම් ගෙදර තියෙනවා කිව්වා. අපි බලනවා ඒගොල්ලෝ. මේ අපේ කොල්ලෙන්නේ. රශ්මික. රම්බි. සිංහල තෙරියම. වතුර ගන්න දන්නේ නැද්ද? වතුර තන්නීර්. ඔව්. මේ අවුලක් නැද්ද නේ කරක්. අපිට පුළුවන් නම් ගෙනත් දෙන්න පුළුවන්ද? නැත්නම් අපිත් එන්නද? ඒක ටැප් එකෙන් පුරන. වතුර නැහැ. ගේන්න යවුවා මේකට ටැමිල්. ඉස්කෝලේ යන්නේ. ඔය වයිට් එක අතපන්. ඔය කී වසරද? අපි 11 වසරනේ. ඔය 11යි. ඔය කීයද? 8 වසරයි. 8. ඔය කොහෙද ඉස්කෝලේ? හා? ඒ කියන්නේ මේ ළඟම තියෙන ඉස්කෝලේ. බයිසිකලයක් පදිනවා. රත් කැලේ පතන මේ ඔක්කොම එතකොට. එතකොට අර අතන බෝඩ් එකක් ගහලා තිබ්බ මොකක්ද අර මොකක් හරි තේ එක නමක් ටී ෆැක්ටරි මොකක් හරි නමක් ගහලා තිබ්බා. කොතන? අදන අර ගහලා තිබ්බ. මෙතන එද්දිම අපි. කූඩු වගේ. සුදුබාඩ අකුරු වගේ ගහලා තිබ්බේ. නෑ මේ පැත්තෙන් එද්දි. මේ උඩ පනිනවනේ. ඔව්. ෆැක්ටරිය. ඔව්. ෆැක්ටරිය. අතන මෙතන. ඒ මොකද මේ ෆැක්ටරි නම? දෙන අමුතු නමක් තියෙනවා. එන අමුතු නමක් තිබ්බේ. එනම නට්කලි පතන. අය රෝබරි ගත්තේ. වර්ගේ එහෙම. මේ දැන් බලන් ඉන්නේ අපි එනකම් හරි මහන්සි. මොකද මේ පට්ට දුරක් ගියා ගේන්න. අනිත් එක මේ බර ලීඩර් ප්‍රමාණයක් අරන් යනවා මායි යසිතුයි. මේ කොහොම හරි වතුර හොයාගත්තා. ඔන්න ඔහොමයි අපි වතුර හොයාගත්තේ මේ ව්ලොග් එකේදී.
රෑට කන්න යන්න යන්නේ බාබකියුයි මොනවාද කේස් එකම පරාටයි පරිප්පුයි යසි මොනාට තියෙනවා නම් කියපන් ඈ කියන්න දෙයක් නැහැ චෙෆ් බෑලා ඉන්න වැඩට චෙෆ්ව පෙන්නන්න ඒවා මේ වරේ බියුණු තමයි හදන්නේ ඔය ටෝච් එකක් අතිය තියන් ඉන්නේ එතකොට මේ අතු කැප් එකක් දාගෙන යන ඉසුල මේ කොල්ලෝ දැන් බාබකියු වලට ඔක්කොම ලෑස්ති කරගෙන ඉන්නේ සීසනින් කරලා ඉවරයි මෙතන ටෝච් එක කරලා ඔන්න චෙෆ් ඉන්නවා හෙට උදේ කෑම එකක් හදන්නේ මෙයා බඩු ඔක්කොම තියෙනවා මෙහෙමයි චිකන් තියෙනවා අදේගේ ප්‍රශ්නයක් වුණ නැත්නම් තමයි හෙට දෙන්නේ අනිවාර්යෙන් හෙට ප්‍රශ්න හිතනවා අපි හෙට පිටත් වෙයි නැත්නම් තව දවස් දෙකක්වත් මේ ඉඳී තුලත් නෑ අපිට ඉසුල චාකෝල් කනවද බා කොල්ලෝ ඔක්කොම බැහැලා වැඩ සාර්ථක අවසානයක් උදෙසා අසීමිත කැපයි අනිවාර්යෙන් කොල්ලෝ කරපිංච කනේ ගහන්න බං ඉන්නේ නෑ මම මේ අර අරුට සෝස් එක මේව කරත් නැක්කෝනේ කොල්ලෝ වැඩ මහා පරිමාණයෙන් වැඩ කරන ගමන් ඉන්නේ සෙල්සිස් දාන නෑ කොල්ලෝ ආයේ කන් දෙකයි නහය ආය ඔක්කොම වාගෙන ඉන්නේ කොල්ලෝ කැම්පින් ඇවිල්ලා ඉන්නේ කැම්පින් යන්නේ වගේ මාට සිරි පට්ට උණගත් තියෙන කියන ඒවා එනවත් දන්නේ විතරන්නේ මේ කූඩැල්ලුත් ඉන්නවා කූඩැල්ලෝ මාර වදයක් දෙන්නේ දියඳුට දැන් මං හිතන්නේ පායක් අයින් කරා අයියෝ කොප්පෙන් අයින් කරේ මුගේ කූඩැල්ලෝ පායක් ඒ මොකද්ද බං උඹ මතුරුන ඕන්නම කොල්ලෝ මේ අත ඒක වෙනම රෙසිපියක් ඒක හදද්දි අපිට අයින් වෙන්න කිව්වා කොල්ලා තමයි ගේම ගහන්නේ මුගේ කැමරා මම ලයිටින් පැත්ත දෙන්නද 100ක් ගැරන් කරන මිනිස්සෙක් උඹ මස් එකට අඩිය තියෙන මන් දන්නවා කොල්ලෝ ඉන්නවා සතුමින මදුබාසනේ ඉන්නවා ඌ මස් එක හැදුවට ඉසුර චෙසාන් රශ්මික සම්ප්‍රදායට හදන්නේ අරක රශ්මික තියාන් ඉන්නවා යසිත් නිම්සර කොල්ලෝ හරි හරියට වැඩ දැන් මුන්ට ඔක්කොටම බඩගින්න වැඩි වෙලා තියෙන්නේ හරිද මේක දැන් බොන්න මුන් හවස් වෙනකන් හිටියා මුකුත් කරන්නේ නැතුව හරිද දැන් මේ දැන් වෙලාව කීයද බං දැන් වෙලාව ඇවිල්ලා 19:30යි හරිද 7:36යි වෙලාව දැන් බඩගින්න දැන් බල්ලෝ වගේ හරිද චෝකෝලි කන තත්ත්වයට ඇවිල්ලා ඉන්නේ කන්න බලන් ඉන්න සෙට් එකකුත් ඉන්නවා මම චතුමින ලයිට් එක කවර් කරන්න අපේ තියාන් මේ පැත්තේ යසි මේ පැත්තේ ඉසුල ඌට ඇගිලියක් හදායි ඇගිලිය තමයි කියලා අපි තමයි බලාගෙන ඉන්නේ පොලිමේ ඌ හදනකම් උගේ අතේ තමයි අපේ ජීවිතේ තියෙන්නේ හරිද ඒ ඌ හදන ගමන් ඉන්නේ ඌව වෙගුලනවා ඒක පේන්නේ හරිද හදපන් ඈ බෙච්චිට්ටයක් කියලා කිලෝමීටර් බර ගානකට එහා කඩයක් නැහැ මේ ඔක්කොම දානවා ඈ හොස්පිටල් එක ඉන්න සෙට් එකේන සපෝටිව් දැන් අපේ බියුඳු තමයි කැම පාර්ට් එක කරන්නේ ඒතකොට වාහනේ ඩ්‍රයිවිං කරන්නේ ඒතකොට අපේ චතුමිනි ඉන්නවා වාහනේ ගිනියද්දි කරද්දි ගන්න ඕන තැන් වලින් මේ අදාළ සිග්නල් අපේ ඉසුලට දුන්නා ඒතකොට යසිත් ඉන්නවා යසිතුයි මායි තමයි මේ එඩිට් කරන්නේ වීඩියෝ ගන්න ඒවා කරන්නේ ඒතකොට ටිහාන් ඉන්නවා මැප් එක බලනවා එයත් වාහනේ යන වැඩ වල ඔක්කොම උදව් වෙනවා ඒත් අපේ ඉන්නවා රශ්මික හැම වැඩ කරම සපෝට් එක දෙනවා ඉසුල ඉන්නවා ඉසුල මේ මිය වෙලා ඉන්නේ ඒ අස්සේ තමයි ඔය ඉඳගෙන වාහනේ එලෙව්වේ මේ අමාරුම පාරවල් වල මෙතෙන්ට ගේන්න එන ගේමක් දුන්න කොල්ලෝ කට්ටිය ඉන්නවා දැන් වෙලා උදේ 6:10 විතර ඇති අපි පහලලාම ඉබ්බේ වන්නම් පාර නයිට් නෑ පට්ට සීතලක් තියෙන්නේ මේ පැත්තෙන් පේනවා ඉර හිමීට නයගෙන එනවා තව කට්ටිය ඉන්නවා
යාළුවෝ කට්ටිය ඔක්කොම කුඩාරේ ඉන්නේ මේ එළියට යන්න විදියක් නැහැ මාර සීතලක් තියෙන්නේ මම මේ වීඩියෝ එක ගන්න ඕනේ හින්දා එළියට ආවේ මේ මාර ලස්සන වීඩියෝ එකක් තියෙන මේ පැත්තෙන් අපි පිටත් වෙන්න යන්න දැන් කට්ටිය ඔක්කොම ලෑස්ති කරගන්නවා අපේ කුණු ඒව මේ ඔක්කොම වෙනම බෑග් වලට දා ගන්නවා කට්ටිය පේනවා ඇති ඕගොල්ලොන්ට කුණු එහෙම වෙනම දා ගන්නවා මොකද මේවා දාලා යන්න හොඳ නෑ මොකද ආයි කෙනෙක්ට එන්න පුළුවන් ඒවා හොඳට තිබ්බොත් සා පරිසරය රැක ගන්න පුළුවන් අපි ඒවා අරගෙන ගියොත් මේවා මෙහෙම දාලා යන පිරිසකුත් ඉන්නවා ඒත් එහෙම කරන්න එපා මොකද මේ සත්තු ඉන්නවා එළුව වෙනවා හරක් වෙනවා ඒතකොට ඒ සත්තුත් ඒවා කන්න පුළුවන් ඒකින්ද ඒවා දාන්න යන්න එපා Taman ගෙනාව නම් ඒවා වෙනම බෑග් වලට දාලා ඒවා අරගෙන යන්න අපේ කට්ටිය දැන් මේ ටිහාන් තමයි ඔක්කොම ඒවා මේ වෙනම හොලලා දාන්නේ ටිහාන් අපේ කට්ටිය අනිත් ඔක්කොම අපි යම් බලන් කට්ටිය ගැන මේ කට්ටියගෙන් අපේ ට්‍රිප් එක ගැන කමෙන්ට් එකක් ගන්න බියඳු කියවා කොහොමද ට්‍රිප් එක සුපිරිද කොහොමද අයිබෝන් බියඳු ගිහිනෙත් අපේ චෙෆ් උදේ කෑම රෑ කෑම සියල්ලම ඒ සුපිරි ඉතුරු නැති විතර වැඩේ හොඳට වුණා දැන් ඉතින් මේ ඊයරා කියන්න බැරි වෙච්ච දේවලුත් තියෙනවා කියන්න බෑ වැඩේ දැනට නම් සාර්ථකයි අපි දැන් යන්නේ කොහෙන්ද ඉස්සර බුත්තල පාරෙන් යන්නේ කියලා බැලුවේ මොකද වරවාතෙන් ගිහලා මූද පැත්තෙන් පොඩ්ඩක් යන්න කියලා බැලුවේ බලමු කට්ටියට නිමාඩුත් තියෙනවා මේ ඉන්නේ ඉසුල කොල්ලා උඩරට මැනික් හරිද මුහුද බලන්න ඇක්සිඩන්ට් උත් වෙලා ඉන්න මිනිහා තමයි අපිව කොහොම හරි උඩටම ඇදගෙන ආවේ අනිවාර්යයෙන් කොහොමද ට්‍රිප් එක ගැන ට්‍රිප් එක මරුණාට කමන්නේ දැන් මෙතන තිබ්බ විදියටම පත් කළා තමයි අපි යන්නේ අනිවාර්යෙන් යන්නේ දැන් ඔයගොල්ලෝ මේ සයිට් එකේ දැන් මෙතන හිටපු කට්ටිය ඔක්කොම ගියා දැනට අපි විතරයි ඉන්නේ මේ මෙතන මේ ටෙන්ට් වගේක් තියෙනවා අපිට ඔයගොල්ලොන්ට පෙන්නන්නම් ඒ ඇවිල්ලා මේ ඒගොල්ලෝ ඇවිල්ලා මේ පැකේජ් එකක් තියෙනවා ඒගොල්ලොන්ගේ ඒලා තියෙනවා තමයි තියෙන්නේ ටෙන්ට්ස් කරනවා ඒ කියන්නේ මෙතන මේ දැන් ඉන්න සයිට් එකට පල්ලෙහාන් අපිට ඇවිල්ලා ඉන්නේ ඒ වගේ තියෙන මෙතන හැමෝටම මොඩල් සිම් උඩම මේ ඒරියාගේ ෆ්ලැට් ඒරියාගේ ඊට පස්සේ දැන් අපි ආවේ මේ පැත්තෙන් උංගන්ට පේන නොමල් ඔය කට්ටියක් එන්නේ ඔව් සෙට් ඔතන එකක් දෙන්නෙක් කෙනවා ඒ පාරෙන් තමයි ඒ පාරේ හොම ඇවිල්ලා මෙතන ටෙන්ට් එක ඇවිල්ලා අපි හොම වාහනේ දැම්මා මෙතනට මෙතන වාහනෙන් ඇවිල්ලා කැම්පින් කරන සයිට් එකේ උංගලෝ දන්නේ රත්කලේ පස්සන කියලා ඒ වගේම මෙතන කැම්පින් ඔක්කොම කරලා ඉවරලා මේ පාත් එක දිගේම ඔය අපේ වාහනේ හරහා උංගලන්ට පේන පොඩි අඩිපාරක් මම මේ zoom කරන එකත් එක්කම ඒ හරහා ගිහිල්ලා මේ තින්නේ අනිත් කන්ද මේකත් මේ එකට යන කඳු සෙට් එකක් මේ නම නම් කොහොමද දන්නේ නැහැ කොහොම හරි ඒ කන්දරත් යන්න තියෙන්නේ මෙතනින්ම තමයි වාහනෙන් ආවනම් නැත්නම් හයිකින් ආවනම් ඕන කට්ටියකට මේ හරහා අර කන්දර දැන් අපි මෙතන අපිත් එක හිටපු අනිත් කැම්ප් එකේ හිටපු අයියලා ටිකක් මේ එහෙමම එංගොල්ලෝ මෙතන උදේ කැම්පින් බඩුවක් අරගෙන අර එහා කන්දේ හයික් එකක් කරලා ඔයගොල්ලන්ට යන්න පුළුවන්